මගේ දුව මම හදනකොට කුඩා කාලේ මම එයා කැමති ඕනෙම ඇඳුමක් අඳින්න ඉඩ දුන්නා. සහ මම විශේෂයෙන් එයාට කිව්වා පුතා ගිහිල්ලා පිරිමි ළමයව ආශ්‍රය කරන්න. ඒ ළමයි එක ගැටෙන්න. ඒ ළමයි එක යාළු වෙන්න. ඔයා මගේ ඇඟේ එල්ලිලා ඉන්න බකිනි තුල්ලෙක් වගේ. මට ඔයාව රකින්න බෑ. ඔයා ඒගොල්ලොත් එක්ක ගැටිච්ච තරමට ඔයා ඒගොල්ලන්ව අඳුර ගන්නවා. ඒ සමාජයේ ඔයාට ඔරොත්තු දෙනවා. ඔයාට ශක්තිය ලැබෙනවා ඒක හරහා. ඒ නිසා යන්න එළියට. ඔය අනිත් එක තමයි ලංකාවේ පිරිමියෙක් නම් බඳින්න එපා. බැන්දොත් ඔයා සාම්ප්‍රදායික ගෘහණියක් තමයි ජීවිතේ. නමුත් එදා ඔයා හිතුවට වඩා දැන් අද සමාජය වෙනස්. අද සමාජය වෙනස්. අද සමාජයේ මං හිතන්නේ ගැහැණු ළමයා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. පිරිමි ළමයා අතරමං වෙලා තියෙනවා. අද සමාජයේ ඇතුලේ ලිංගිකව පිරිමි දරුවට හවුහරණයක් නැතුව. ඒ කියන්නේ අම්මා කොහොම හරි ගැහැණු දරුවාව අධ්‍යාපනික කරනවා මොනවා හරි. එයා අම්මා දන්න විදියෙන් අධ්‍යාපනික කරනවා. පිරිසිදුකම උගන්වනවා. පිරිමි දරුවාට තාත්තා කියලා දෙන්නේ නැහනේ. පිරිමි දරුවා අයාලේ යනවා.